2026 අපේ දරුවන්ට වාර පරීක්ෂණ විභාගෙහිමත් ළඟ එනවා. සාමාන්‍යයෙන් අපේ ආර්ථික විද්‍යා විෂයේ පාඩම් 12ක් තියෙනවා කියලා ඔබට මම කලිනුත් දැනුවත් කරලා තියෙනවා. පාඩම් 12ක් තියෙනවා අපේ විෂයේ. අපිට සාමාන්‍යයෙන් පළවෙනි වාර පරීක්ෂණයේට පාඩම් 2කින් එනවා. මේ පාඩම් 2 පළවෙනි පාඩම අපි මූලික ආර්ථික ප්‍රශ්න විශ්ලේෂණයේ ආර්ථික පද්ධති හා සම්බන්ධ පාඩම. අපිට සාමාන්‍යයෙන් ඒකෙන් අපේ අවසාන විභාගයට අපේ ජාතික අවසාන විභාගයට ප්‍රශ්න 4ක් විතර දානවා බහුවර්ණ පේපර් එකේ. ලියන පේපර් එකටත් අපිට ව්‍යුහගත රචනා එකටත් එක ප්‍රශ්නයක් දානවා. MCQ 4ක් 5ක් ඒ අතර වැටෙනවා. බොහෝ දුරට 4ක් තමයි දාන්නේ. ඉතින් අපේ දෙවැනි පාඩම ඉල්ලුම් සැපයුම් සමතුලිතයේ නම්‍යතාවයේ තියෙන පාඩම අපිට මේකෙනුත් අහනවා ප්‍රධාන ප්‍රශ්නයක් අවසාන ජාතික විභාගේ. ඉතින් අපි මේකට සූදානම් වෙන්න වෙනවා. අපිට මේකේ බහුවර්ණ ප්‍රශ්න කීපයකුත් දානවා. මේ බහුවර්ණ ප්‍රශ්න හැබැයි ඔබේ පළවෙනි වාර පරීක්ෂණයට නම් ඒ අහන සාමාන්‍ය ගණනට වඩා වැඩි ගාණක් අහනවා. ඒකට හේතුව තමයි පාඩම් දෙකෙන් අපි ප්‍රශ්න 25 වගේ බැලන්ස් වෙන්න ප්‍රශ්න 50 දාන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් ඔබේ කරලා තියෙන ප්‍රමාණයත් එක්ක මේක වෙනස් වීමක් වෙන්න පුළුවන්. නමුත් මම මේකේ ඔබට අද ඉදිරිපත් කරන්නේ 2020 අපේ 4 කණ්ඩායමට දුන්න පාස් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න බහුවර්ණ ප්‍රශ්නත් එක්ක. එතකොට පළවෙනි ප්‍රශ්නේ ව්‍යුහගත රචනාමය ප්‍රධාන ප්‍රශ්නයක් දෙනවා. ඒකට අපිට ලකුණු 20ක් දෙනවා. අපිට බහුවර්ණ ප්‍රශ්න 4ක් දීලා තියෙනවා මෙවර පේපර් එකේ 24 අපේ ලියපු දරුවන්ට. එතකොට මේ බහුවර්ණ ප්‍රශ්න 4 මම ඔබත් එක්ක ඩිස්කස් කරනවා. ඔබට පිළිතුරු පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම දෙවනි ප්‍රශ්න පත්‍රයේට මම ඒකටත් ඔබත් එක්ක පිළිතුරු සාකච්ඡා කරනවා. ඔබට පිළිතුරු දෙනවා. ඔබ මේ තුලින් අල්ලගන්න මේකේ පිළිතුරු කොහොමද ලියන්නේ, සැකැස්ම කොහොමද, ලකුණ දෙන විදිහ පවා මම කියනවා. එතකොට අපි මේ ගැන සූදානමක් වෙමු. මං ඒ වගේ සෑම සතියකම සාමාන්‍යයෙන් පාස් පේපර් එක ඩිස්කස් කරනවා ඔබට අවුරුදු 20ක බොහෝ දුරට සතියට 3 පාරක් විතර වගේ මම මේ වීඩියෝ එක දානවා පාස් පේපර් වලින්. එතකොට ඔබ මේක නරඹලා මේකේ දැනුම ගන්න ඒ ඔස්සේ ඔබ වාර පරීක්ෂණයට ලොකු ලකුණකට යන්න පුළුවන්. එතකොට ළමයි අපෙන් බහුවර්ණ ප්‍රශ්න මේ සැරේ අහලා තියෙන ප්‍රශ්න 4. ඒ ප්‍රශ්න 4 මම ඔබට එක එක සාකච්ඡා කරනවා පිළිතුර සහ ඒකේ කොහොමද මේ ප්‍රශ්න පත්‍රයට අදාළ මේ ගත්තේ පිළිතුර කියන එක. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව සහ යථානුරූපී ආර්ථික විද්‍යාව අතර පවතින මූලික වෙනස. ඔබ අහලා ඇති යථානුරූපී සහ අභිමතානුරූපී කියලා ආර්ථික විද්‍යාවේ ප්‍රධාන තියෙනවා කොටස් දෙකක්. යථානුරූපී සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශ වර්ග තියෙනවා දෙකක්. මේ යථානුරූපී ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මේ යථානුරූපී විශ්ලේෂණාත්මකයි ඇනලයිස්. මේවා සාමාන්‍යයෙන් න්‍යායාත්මකයි. අපි කියනවා මේවා න්‍යායාත්මක ප්‍රකාශ. හැබැයි අභිමතානුරූපී ප්‍රකාශ සාර ධර්ම කාගේ හරි මත අදහස් විශ්වාස මත රැඳෙන්න පුළුවන්. මේවා ප්‍රතිපත්ති මේ කරුණු කියලා කියන්නේ ප්‍රතිපත්ති මේ වෙනස් වෙනවා. අභිමතානුරූපී මගේ මතයක් අදහසක් ඔබේ එක මතයක් අදහසක් නොවෙන්න පුළුවන්. හරි නේද? හැබැයි යථානුරූපී ඒවා න්‍යායාත්මකයි. මේවා විෂයබද්ධ. අපි මේවට කියනවා විෂයබද්ධ ප්‍රකාශ. අපි මේවට කියනවා පුද්ගල බද්ධ ප්‍රකාශ කියලා. එතකොට මෙවර පේපර් එකේ අහලා තියෙන
පළවෙනි ප්‍රශ්නේ යථානුරූපී අභිමතානුරූපී ආර්ථික විද්‍යාව අතර තියෙන වෙනස පළවෙනි උත්තරෙන් කියන්නේ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව විස්තරාත්මක විශ්ලේෂණයක්ලු. ආන් වැරදි. විස්තරාත්මක විශ්ලේෂණයේ තියෙන යථානුරූපී පැත්තේ අභිමතානුරූපී පැත්තේ තියෙන්නේ සාර ධර්ම අදහස් මත. අන්න ඒව මත රැඳිලා තියෙන නිසා පළවෙනි පිළිතුර වැරදි. දෙවෙනි එක යථානුරූපී ආර්ථික විද්‍යාව කරුණු මත පදනම් මෙලොල් කරුණු ෆැක්ට්ස් අන්න විශ්ලේෂණය කරපුවා කරුණු කියන ඒවා. අභිමතානුරූපී ආර්ථික විද්‍යාව සාර ධර්මලු. සාර ධර්ම අභිමතානුරූපී එනයි ප්‍රකාශයේ වරදක් නැහැ. එයා තමයි පිළිතුර. මේ සැරේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 2 ආවේ මෙන්න මේ තියෙන විශ්ලේෂණය එක්ක. තුන්වෙනි උත්තරේ තියෙන අභිමතානුරූපී ආර්ථික විද්‍යාව ප්‍රත්‍යක්ෂ මූල සාධක මත සාක්ෂි මත පදනම් වෙනවලු. යථානුරූපීව ආත්මීය කියන්නේ අර පුද්ගලයන්ට බැඳිලා තියෙන අදහස් මතනේ. එතකොට ඒක වැරදි. අංක 4 යථානුරූපී ආර්ථික විද්‍යාව අගේ විනිශ්චය මත විශ්වාස තැබීමක් වැරදි. විශ්වාස නැහැ. ඒක අභිමතානුරූපී. එතකොට මේ ප්‍රකාශයේ වැරදි. අංක 5 යථානුරූපී ආර්ථික විද්‍යාව ආචාර ධර්ම නැහැ. ආචාර ධර්ම තියෙන්නේ අභිමතානුරූපී පැත්තට. ඒකෙන් වරදිනවා. හරි නේද? පරීක්ෂාවට ලක් කළ හැකිලු අභිමතානුරූපී ආර්ථික විද්‍යාව පරීක්ෂාවට ලක් කළ හැකි කල්පිත කෙරෙහි නෑ. කල්පිත කෙරෙහි ගොඩනැගෙන්නේ නෑ. ඒක වැරදි. එතකොට පිළිතුරු අංකෙ 2. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධන සංකල්පේ වඩා මැනවින් පැහැදිලි කරන්නේ පහත කවර ප්‍රකාශයෙන්ද? ඔබ දන්නවා ප්‍රාග්ධනය මිනිසා නිර්මාණය කරපු භාණ්ඩයන්. භාණ්ඩයන් කියන්න පුළුවන් එක හරි වැරදි නෑ. මිනිසා නිර්මාණය කරලා තියෙන්නේ මේවා මූර්තයි. මේවා මූර්තයි ළමයි. ද්‍රව්‍යමය ස්වභාවය. ඒකයි භාණ්ඩ කියලා කිව්වේ. එතකොට ප්‍රාග්ධනය කියන නිර්වචනාත්මක තොරතුරු ඇසුරින් තමයි මේ සැරේ නිෂ්පාදන සාධක ඇසුරින් තමයි දෙවැනි ප්‍රශ්නය ඔබට යොමු කරලා තියෙන්නේ. ප්‍රාග්ධනය වඩාත් මැනවින් පැහැදිලි කරන්නේ උත්තරේ 1 කියනවා. ප්‍රාග්ධනය නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යොදාගෙන මනාව ශ්‍රමය සහ නව්‍යතා නියෝජනය කරනවලු. ඒ ප්‍රකාශය හරිද? නව්‍යතා ශ්‍රමය ඒවා නියෝජනය කරනවද? නැහැ. ඒක වැරදි. ප්‍රකාශය වරද්දලා තියෙන්නේ. 2 පුද්ගලයන් විසින් කරනු ලබන ඕනෑම මූල්‍ය ආයෝජනයක් ප්‍රාග්ධනයලු. මූල්‍ය ආයෝජන ප්‍රාග්ධනයට ගන්නවද? ඔන්න ඔබ ඒ ගැන විශ්ලේෂණයක් අවබෝධයක් ගන්න වෙනවා. අංක 3 ප්‍රාග්ධනයට ඇතුළත් වන්නේ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි වැනි අස්පෘශ්‍යවත්කම. ස්පෘශ්‍ය දැන් මේ පෑන ස්පෘශ්‍ය පේන්න දකින්න can be touch අල්ලන්න පුළුවන් දකින්න බෝඩ් එක අස්පෘශ්‍ය. හරි නේද? කම්පියුටරේ ස්පෘශ්‍ය අස්පෘශ්‍ය නෙමෙයි ස්පෘශ්‍ය. එහෙනම් මේක අස්පෘශ්‍ය. ස්පෘශ්‍යයි මේක පුළුවන් ද එහෙනම් ප්‍රාග්ධනයට දාන්න. ඔන්න බලන්න උත්තරේ බලමු ඊළඟට. ඔන්න තුන්වෙනි ප්‍රකාශේ අංක 4 ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදනයට අරමුදල් සපයා ගැනීමට යොදන මූල්‍ය සම්පත්. මූල්‍ය නෙමේ ගන්නෙ ප්‍රාග්ධනයට ගන්නෙ ළමයි මූර්ත. මොනවද ගන්නෙ? මූර්ත විතරයි ගන්නෙ. මූල්‍ය සම්පත් නැත. එයා ගන්නෑ. මූල්‍ය ගන්නෑ. හරි නේද? මූර්ත ගන්නෙ. මූල්‍ය ගන්නෙ නෑ. එතකොට අන්න එතන වැරදි. ඊළඟ ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදනය කරාද නිෂ්පාදන මාධ්‍යයන්ලු. නිෂ්පාදන මාධ්‍යද? නිෂ්පාදන මාධ්‍යද ප්‍රාග්ධනය කිව්වේ? නෑ. ඔබේ පිළිතුර අංකේ 1 ප්‍රාග්ධනයේ මානව ශ්‍රමයලු නෑ. පුද්ගලයන් විසින් කර ලබන මූල්‍ය ආයෝජනයන්ලු ප්‍රාග්ධනයට එන්නේ. තුන්වෙනි එක කියන්නේ ප්‍රාග්ධනයට ඇතුළත් වෙන යන්ත්‍ර ගොඩනැගිලි ස්පෘශ්‍ය. අන්න හරි. උත්තරය හරි. ස්පෘශ්‍ය මූර්තයි. එහෙනම් පිළිතුරු අංකේ එන්නේ ළමයි තුන්වෙනි ප්‍රකාශය. හරිනේද? එහෙනම් ඔබෙන් උන්න ප්‍රාග්ධන සංකල්පය ගැන ඔබ ස්ටඩි කරන්න ඕන. ඔබ කියන කරුණු විශ්ලේෂණය කරන්න ඕනේ. එතකොට පිළිතුරු අංකේ එන්නේ අන්න යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි ඉඩකඩම් මෙවුවා තමයි එන්නේ. හේතුව තමයි මූර්ත නිසා. මූල්‍ය ගන්නේ නැත. හරි නේද? මුදල් ප්‍රාග්ධනයට අයත් නොවේ කියලා තියෙනවනේ. මුදල් ගන්නෑ නේ. මූල්‍යවත්කම් මූල්‍ය සම්පත්. හරි. අංක 3 නිෂ්පාදන හැකියාව මායු වක්‍රය දිගේ
එක ලක්ෂයක සිට තව ලක්ෂයකට ගමන් කරනවලු. එතකොට මොකද වෙන්නේ කියලා අහනවා. එක ආවස්තික පිරිවැය හෝ නිෂ්පාදන කාර්යක්ෂමතාවේ වෙනසක් වෙන්නේ නැලු. ඔන්න පළවෙනි උත්තරේ බලමු අපි. වෙන නිෂ්පාදන හැකියා මායිම බලාගන්න. බේ නිෂ්පාදන හැකියා මායිම. මන් දැම්ම මෙයාට x භාණ්ඩය, මෙයාට දැම්ම y භාණ්ඩය කියලා. බේ නිෂ්පාදන හැකියා මායිමක් ඇන්දා. මායිම මත මොකද කියන්නේ? නිෂ්පාදනය කාර්යක්ෂමයි. කාර්යක්ෂමයි. පළවෙනි එක කියනවා ආවස්තික පිරිවැය හෝ නිෂ්පාදන කාර්යක්ෂමතාවේ වෙනසක් සිදු නොවේලු. හැබැයි මේක මායිම මත ඕනෙම ලක්ෂයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. හැබැයි ආවස්තික පිරිවැය මේකේ වෙනස් මේකේ වෙනස් වෙනවා. ඇයි? ආන් එන්න මේකේ මොකද වෙන්නේ? y අක්ෂයට මොකද වෙන්නේ? වැඩෙනවා. ආන් ස්ථාවර වෙනවද? අන්න එතන පොඩි ගැටලුකාරී තැනක් නිර්මාණය වුණා. තව ළමෙක් තර්ක කරනවා x භාණ්ඩයේ y භාණ්ඩයේ සරල රේඛීය මායිමට මේ. ඒකේ ආවස්තික පිරිවැය හැම තැනම මොකද කියන්නේ? ස්ථාවරයි. හැබැයි නිෂ්පාදනයත් කාර්යක්ෂමයි. එතකොට මොකද්ද මායිම මේකේ අහලා තියෙන්නේ? වැඩෙන මූලයට අවතලයකද ස්ථාවර තියෙන සරල රේඛීය මායිමද? එහෙම කියලා නැහැ. අන්න එතන පොඩි ගැටලු සහගත තැනක් මේ සැරේ පේපර් එකේ ඈ. රයිට් බලමු. ඊළඟ අංක 2 ආවස්තික පිරිවැය වෙනසක් සිදුවන නමුත් නිෂ්පාදන කාර්යක්ෂමතාවේ වෙනසක් සිදු නොවේලු. එක ලක්ෂයක සිට තව ලක්ෂයකට යනකොට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවේ අපිට කියනවා වෙනසක් සිදු නොවේ. ආවස්තික පිරිවැය වෙනස් වෙනවලු. ඉතින් මේකේ වෙනස් වෙන්නේ නැහනේ. මේකේ වෙනස් වෙන්නේ නැහැ ස්ථාවර. මේකේ වෙනස් වෙනවා. ආන් එතන පොඩි ආරවුලක්. අංක 3 නිෂ්පාදන කාර්යක්ෂමතාවේ වෙනසක් වෙනවලු. ආවස්තික පිරිවැය වෙනස් වෙන්නේ නැලු. බලමු ඈ. මායිම මත ඕනෙම ලක්ෂයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. ආවස්තික පිරිවැය වෙනස් වෙන්නේ සරල රේඛීය මායිමේ වැඩෙන මූලයට අවතලයකේ ආවස්තික පිරිවැය වෙනස් වෙනවා, වැඩෙනවා. එතකොට මේ පිළිතුරේ මොකද්ද ගන්නෙ? අපි බලමු. අංක 4 ආවස්තික පිරිවැය හෝ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ වෙනසක් නොවේ. මේකේ වෙනවා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ නිෂ්පාදනයක යමායින් මත නිර්මාණය වෙන්නේ නැහැ. ඒක වැරදි. ඒ සඳහා MBMC සමාන වෙන්න එපා. ඒක මේ කොන්දේසිය යටතේ කියන්නේ. අංක 5 නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ වෙනසක් සිදුවන නමුත් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ වෙනසක් සිදු නොවේලු. උත්තරේ වරද්දලා. අන්න උත්තරේ වැරදි. එතකොට ඔබ මොකද්ද මේකට ගන්න? පිළිතුර අංකය කියන එක තමයි ප්‍රකාශය මොකද්ද කියන එකයි බලන්නේ. එතකොට ළමයි මේ සැරේ පේපර් එකේ ඕකට දුන්න උත්තර දෙකක් ආවා සාකච්ඡාවේදී. පළවෙනි සහ දෙවෙනි උත්තර දෙකම හරි කියන නිගමනයට තමයි මේ සැරේ ආවේ පිළිතුරු පත්‍රේ. ඒකට හේතුව ඔබට හිතා ගන්න පුළුවන් ඇති 1 2 ආවස්තික පිරිවැය වූ කාර්යක්ෂමතාවයේ වෙනසක් නොවේ. මේකේ ගත්තොත් එහෙම, මේකේ ගත්තොත් වෙනස් වෙනවා. එතකොට පොඩි ගැටලු සහගත තත්වයක් ආපු නිසා දෙවෙනි උත්තරයට දුන්නා. ආවස්තික පිරිවැය වෙනසක් වෙනවා, මේකේ වෙනස් වෙනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඒකත් තර්කයට ගත්ත හැකිනේ. ඒ නිසා පිළිතුරු අංකය ළමයි 1 2 දෙකටම දුන්නා. අවසාන ප්‍රශ්නේ පළවෙනි පාඩමට අදාළව සමාජවාදී ආර්ථික පද්ධතියක ප්‍රධාන ලක්ෂණයක්. ඔයාලට උගන්වනවා ආර්ථික පද්ධතිය හා සම්බන්ධ නව ප්‍රවණතා කියලා. පළවෙනි පාඩමේ උගන්වන්නේ ආර්ථික පද්ධතිය යටතේ උගන්වනවා නව ප්‍රවණතා ලෝකේ. අර වෙළඳපළ සමාජවාදී ඒවා නෙමෙයි. නව ප්‍රවණතා. ඒ යටතේ තියෙන ආර්ථික පද්ධති සමාජවාදී ආර්ථික පද්ධතියක්. සමාජවාදී සමාජීය වෙළඳපළ සමාජවාදී වෙළඳපළ සංඥක සැලසුම් කරන එහෙම කියලා තියෙනවා. එතකොට මේ අපෙන් අහලා තියෙන මේ සැරේ පේපර් එකේ සමාජවාදී ආර්ථිකයක ධනවාදී සමාජවාදී ඒකේ සමාජවාදී එක උත්තරේ මුඛ්‍ය අරමුණ ලාභ උපරිම. මුඛ්‍ය කියන්නේ ප්‍රමුඛ අරමුණ ලාභයලු. ලාභයේද අරමුණ සමාජවාදීකේ නෑ. සමාජ